හැලෝ යාළුවනේ කොහොමද ඉතින් ආදත් ලස්සන වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙන මොනවද කියලා බලන්න ලෑස්තිද? ඔයාලා දන්නවද දන්නේ නැහැ. කැම්පස් ස්ට්‍රයික් එකක් ආවනේ සැප්තැම්බර් 30. අපෙත් ඉතින් හිත හිටියේ නැහැ. අපි ආව පොඩි රාමා. මේ දැන් අපි ඉන්නේ මහරගම ලේඩි ජේ එකේ. මේ වීඩියෝ එක එඩිට් කරද්දි දැන් තමයි හිතෙන්නේ අනේ මටත් ඒ මල් පොකුට ගන්න තිබ්බේ කියලා. මාරම ලස්සනයි මල් ටික. අපි ඉතින් මෙතනට shopping කරන්න ආවට අපිට හිත ගියේ මේ තියෙන kitchen ඔයාලට. මාරම ලස්සන. දවස් එක ගයක් හදපුවාම මෙතනින් බඩු ගන්න හිතන් තමයි මේ දෙන්න මේ බලන්නේ. ඊළඟට අපි මේ යන්න හදන්නේ තවත් තැනකට බලන්න ඉන්න. ඔයාලා මේ කොහෙද කියලා දන්නවනේ. මේ අපේ මේන් කැම්පස් එක. අපි ඉතින් මෙතනින් බහලා තමයි ඊළඟ තැනට යන්න හදන්නේ. ඔයාලා ඉතින් thumbnail එකේම දැක්කනේ. අපි ඉතින් මේ පාර තියෙන book fair එකට තමයි යන්න හදන්නේ. අපි යන්න හිතන් ඉන්න කැම්පස් එක මැද. එතකොට අපිට කැම්පස් එකේ ලස්සන බල යන්න පුළුවන් නේ. මේ කැම්පස් එකේ මේන් ගේට් එක. ලෝ ෆැකල්ටි එක ගාවින් තමයි අපි මේ යන්නේ. මේ හාපැත්තේ තියෙන අපේ ලයිබ්‍රරි එක. මම ඉතින් ඒක හරියට වීඩියෝ කරගෙන නැහැ. දැන් ආර්ට් ෆැකල්ටි එක ගාවින් තමයි මේ අපි යන්නේ. ඔයාලා ඔය දකින්නේ නම් අපේ තිසාව. මේ තුන් දෙනා ඉතින් මං අඳුනලා දුන්නෙත් නෑනේ. ඒ තුන් දෙනා තමයි අපිත් එක්ක යන අනිත් කට්ටිය. මේ අපේ කැම්පස් එකේ අලුතෙන් හදපු බිල්ඩින් එක. අපි දැන් এডুকেෂන් ෆැකල්ටි එක ගාවින් මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන්න තමයි මේ හදන්නේ. අපි කිරිබත්ගොඩ අඟුලාන බස් එක ඇවිල්ලා BMI CHA ගාවින් බැස්සා. එදා නම් මාරම අවුව දවස. අපිත් ඉතින් අතෑරියේ නෑ. අපිත් ගියා බුක් ෆෙයාර් එකට. මං යද්දිම මේ පොලිස්මන් ගිය නිසා අපේ යාළුවමට විහිළු කරා. දිගටම බලන් ඉන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මගේ වීඩියෝ ගැන? ඒකත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මේ hina වෙලා හිටියට අපිට මාරම මහන්සි. අපි ඉතින් මෙතන ඉඳගෙන හිටියා ටිකක් වෙලා. මේ කාසල් එක. ඒකත් මාරම ලස්සන. අපි ඉතින් එතනත් ලස්සන බල ඉඳලා දැන් මේ ඇතුළට යන්න තමයි හදන්නේ. මාරම ක්‍රවුඩ් එකක් හිටියේ. හැබැයි ඉතින් අපිත් අතෑරියේ නෑ. අපිත් බැලුවා ලස්සන පොත් මොනවද තියෙන්නේ කියලා. බුක් ෆෙයාර් එකට එද්දි ටිකට් කවුන්ටරෙන් මැප් එක ගන්න අමතක කරන්න නම් එපා. ඒකේ බලලා ස්ටෝල් වලට යන්න හරියම ලේසි. අපි ගොඩක්ම ආවේ ස්ටේෂනරිස් ගන්න. මොකද අපිට ලැබ් රිපෝට් එහෙම ලියන්න A4 ෂීට්ස් එහෙම ඕනේ. මේ සර්වර් දන්නවනේ. අනේ බලන්නකො මේ පොත් මාරම ලස්සනයි. පොඩි බබාලට බර්ත්ඩේ එකට ගිෆ්ට් දෙන්න නම් මාරම ෂෝක්. මේ වෙද්දි නම් අපිට හොඳටම මහන්සි. මේ පාර බුක් ෆෙයාර් එකේ ෆුඩ් ස්ටෝල් ගොඩක් තිබුණා. මේ ෆනී කෙනා ඔයාලා දැක්කද? අපි ඉතින් එයාත් එක්කත් ෆොටෝස් ගත්තා. මේ වෙද්දි නම් අපි තුන් දෙනාටම ඕනි බඩු ටික අපි අරගෙන ඉවරයි. දැන් ඉතින් අපිත් එක්ක ආපු අනිත් තුන් දෙනාත් එනකන් තමයි මේ ඉන්නේ. කොහෙ ගියත් ඉතින් අපි තුන් දෙනානේ යන්නේ. ඉතින් අපි පොඩි වීඩියෝ ටිකකුත් ගත්තා.
මේ ඉතින් දැන් කට්ටියම ෆොටෝස් ගන්න අරගලයක තමයි ඉන්නේ. ඔයාලත් බලන්න කැමතිද අපි ගත්ත ෆොටෝස් ටිකක්? එහෙනම් බලන්නකෝ. මෙතන පැය එකමාරක් විතර ඉඳලා දැන් ඉතින් අපි කට්ටියම යන්න තමයි හදන්නේ. මේ 3 දෙනා ඉතින් ගම්පහට යනවා. අපි ඉතින් හෝමාගමටනේ යන්නේ. අද වීඩියෝ එක ගැන ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවෝ අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. බයි.